අයිබෝන් සියලු දෙනාටම අපි ටීවී එකක් හදන්න යන්නේ chat GPT දාලා. මේක කරන්න විදිය පොඩක් කියලා දෙන්න හදන්නේ අපේ ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න අපේ අලුත් යාළුවන්ට. ඉතින් chat GPT වලින් කොහොමද SMPS power supply එක repair කරගන්න කියලා තමයි කියලා දෙන්න හදන්නේ. එතකොට මේක මට ආපු ලෙඩක් මම පොඩක් ඒක repair එක කරලා ඉවර වෙලා ChatGPT එකට log වෙලා බැලුවා මගේ ඒ තියෙන ලෙඩේට මෙයාලා කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා හොයාගන්න. එතකොට මම power supply එක repair කරා TV එක. ඒකට අදාළව prompt එකක් හදලා මම ChatGPT වලට දීලා බැලුවා කොහොමද මෙයා වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා ChatGPT කියන්නේ අපේ වැඩවලට ගොඩක් උදව් කරන platform එකක්. ඒක නිසා බලමු අපි කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මම මුලින්ම contact type කරලා දැම්මා. power module එකක් දාන්න තමයි මම power supply එකට try කරේ. CA888 module එක power supply එකකට දැම්මම output voltage අඩුවෙන් පෙන්නන්නේ. මේක තමයි මට ආව fault එක. මම module එක දැම්මට පස්සේ මට ආව fault එක තමයි 12 volt එන්න ඕන. නමුත් මේකේ ආවේ මට volt 7.8ක වගේ voltage එකක්. ඒක නිසා තමයි මම මේක fault එකක් විදියට පෙන්නලා මෙයාට දුන්නේ. එතකොට මම මේක දැම්මහම මෙයා මට මෙන්න මේ වගේ උත්තර ටිකක් දෙනවා. CA888 මොඩියුල් එක power supply එකකට connect කරාම 12 volt වෙනුවට 7.8ක් වගේ අඩු voltage එකක් පෙන්වන්නේ සාමාන්‍යයෙන් පාත හේතු එකක් හෝ කීපයක් නිසායි. එතකොට මෙයා මේක මට සිංහලෙන් දෙන්නේ. අන්න එතන මට වැදගත්ම වෙන දේ. ගොඩක් වෙලාවට තමන්ගේ භාෂාව ගැළපෙන ආකාරයෙන් මෙයා මම භාවිතා කරන භාෂාවම ගැළපෙන ආකාරයෙන් එයා සකස් කරලා දෙනවා. එතකොට මම මේ දීපු ප්‍රොන්ට් එකට අනුව මෙයා මට දෙනවා විස්තර ටිකක් මේකට තියෙන ගැටලු ටික කියලා. එතකොට මම මේ යොදාගත්තේ මගේ මෙන්න මේ CA888 කියන power modulator එක. ඒක තමයි යොදාගත්තේ මේ වැඩේ කරන්න. එතකොට මේ මොඩියුල් එක දැම්මට පස්සේ මේ ටීවී එකේ වෝල්ටේජ් එක අඩුවෙන් පෙන්වන්නේ වෝල්ට් 7.8ක් වගේ. එතකොට ඒකට එයාට මේ ප්‍රශ්නේ දුන්නාම එයා මෙන්න මේ වගේ උත්තර ටිකක් මට දෙනවා. එතකොට මේකේ එයා කියනවා ගැටලු කීපයක් තියෙනවා. ඉන්පුට් වෝල්ටේජ් එක ප්‍රමාණවත් නැහැ කියනවා. ඊගාට ලෝඩ් කරන්ට් එක කියන්නේ ෂෝට් එකක් තිබුණොත්නේ ලෝඩ් කරන්ට් එක වැඩි වෙන්නේ. එතකොට ඒක වැඩි කියලා කියනවා. එහෙම වුණොත් කියලා මේක වෙන්නේ. ඒකට power supply එක weak කියනවා. ඈ ඊගාට මොඩියුල් එක overheat වෙලා damage වෙලා කියනවා. එතකොට wrong connection වල ඒ වගේ ගැටලු තියෙනවා කියන එක තමයි මෙයා කියන්නේ. එතකොට මෙයා මේ ටික කියලා ඉවර වෙලා මෙයා පස්සේ මගෙන් අහනවා ප්‍රශ්නයක්. ඔයා input voltage එක කීයද? load එක මොකක්ද? power supply එකේ rating එක කොහොමද? හරිද? මේ ටික මට මෙයා කියනවා දෙන්න කියලා. ඒක දුන්නට පස්සේ මෙයා මේක පොඩ්ඩක් තව ටිකක් හදලා දෙන්නම් කියලා. එතකොට මම මෙයාට දෙනවා මේක SMPS power supply එකක්. මේ මොඩියුල් එක දාලා තියෙන්නේ input voltage එක DC 380ක් හැදෙන පැත්තට. හරි විදියට නම් secondary එක පැත්තේ volt 12ක් හැදෙන්න ඕන. නමුත් හැදෙන්නේ volt 7.8ක් වගේ. මේ power supply එක අඟල් 24 LED TV එකක. එතකොට මම ඒ ටික මට අදාළ විස්තරේ මම මෙයාට කියනවා මම මෙන්න මේ විදිහට තමයි මගේ තියෙන හදන්න ගත්ත රිපෙයාර් කරන්න ගත්ත ටීවී එකේ තියෙන ගැටලුව මෙන්න මේක කියලා තමයි එයාට කියන්නේ. එතකොට එයා ඒකට දෙනවා හරි ඔයා කියන විස්තර අනුව මේක අඟල් 24 LED TV එකක්. එතකොට එයා මේක තේරුම් අරන්. ඒ කියන්නේ මම කියන දේ මෙයා තේරුම් අරගෙන එතනින් එහාට ඒකට එයා තවත් විස්තර ටිකක් දෙනවා. හරිද? එතකොට ඒක ඇතුලේ තියෙන ට්‍රාන්සිස්ටර් IC ගැන විස්තර ටිකක් දෙනවා. ඩීලිවර්ලා එහෙම වෙන හේතු ටිකකුත් කියනවා මෙයා. ඒක කියන්නේ මෙහෙම secondary side එකේ electrolytic capacitors ටික drive වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේවා short වෙලා මොනවා හරි ගැටලු ටිකක් එන්න පුළුවන් කියන කතන්දරේ කියනවා. හරිද? එතකොට 12 load line එකේ capacitors 1000 UF එක 2200 එක ඒ වගේ කැප් වල ගැටලුවක් වුණොත් මෙහෙම වෙනවා කියනවා. ඊගාවෙකට යා කියනවා overload and short. හරිද?
12 පැත්තේ එහෙම තියෙයි කියලා. එතකොට මේන් බෝඩ් එක වෙන්න පුළුවන්, T-con එක වෙන්න පුළුවන්, audio IC එක වෙන්න පුළුවන්. මෙහෙම ෂෝට් වුණාම මේ ප්‍රශ්නේ එනවා කියලා එයා කියනවා. තවත් යනවා පහළට. හරිද? මෙයා ටෙස්ට් කරන්න කියන තැන ටිකකුත් තියෙනවා. මෙන්න මේ ටික ටෙස්ට් කරන්න කියලා. හරිද? ඒ ටික ටෙස්ට් කරලා බලලා ආපහු කියනවා primary side එකේ startup එක VCC capacitor weak කියනවා. ඒ ටික බලන්න කියනවා. අපි ඒ ටිකත් බලාගෙන ගියාම අපි ඊට පස්සේ මෙයා කියනවා පහළට එනකොට මෙයාම තව ඔප්ෂන් එකක් දෙනවා. මෙයා තව පොඩ්ඩක් ඉස්සරහට මේ ගැන හොයලා දෙන්න පුළුවන් කියලා. බෝඩ් එකේ ෆොටෝ එකක් 12 volt line capacitors value ඔක්ටෝකප්ලර් එකේ එතකොට TL 431 IC එකේ ඒ විස්තර ටිකක් දෙන්න කියනවා. මම එයාට ෆොටෝස් දෙකක් දෙනවා මේකේ අප්ලෝඩ් කරන මෙන්න මෙතන මෙන්න මේකෙන් අප්ලෝඩ් කරන්න පුළුවන්. add to file photos වලින් අප්ලෝඩ් කරන්න පුළුවන්. අප්ලෝඩ් කළා මම මෙයාට ෆොටෝස් දෙකකුත් දෙනවා දීලා තියෙනවා මේ ඡායාරූප දෙක අදාළ පවර් සප්ලයි එකේ මට මේ ගැන තවත් පැහැදිලි කිරීම අවශ්‍යයි කියලා. හරිද? එතකොට ඒක මෙයා මේ ෆොටෝස් දෙක ඇනලයිස් කළා. ඒකට අදාළව දෙනවා තව විස්තර ටිකක්. හරිද? දැන් මේකේ මම කියනවානේ වෝල්ට් DC 380 ඕකේ කියලා. ඒක පැත්තේ ස්ටාර්ට් වෙනවා. ඒ ටිකත් එයා ඒ විදිහට අරගන්න. එතකොට යනවා මම තා පහළට. දැන් මම මේක පෙන්වන්න හදන්නේ මොනවත් නෙමෙයි. ඔයාලට මේ chat GPT කියන එක අපිට කොච්චර යූස්ෆුල්ද කියලා අපි වැඩක් කරද්දි අපේ වැඩවල කොච්චර උදව් කරනවද කියලා පෙන්වන්න. එතකොට පහළට යනවා. ඒකට අදාළ මෙයා විස්තර ගොඩක් දෙනවා. එතකොට පහළට ගියල්ලා දැන් මේක එයා කරන්න ඕන දේවල් කියන මේකේ මෙතන 12 volt load test එක කරාම මෙන්න මේ දේවල් වෙන්න ඕන කියන එකක් කියනවා. load එක 7.8ක් load නැතුණත් 7.8ක් පෙන්නනවාද ඒ කතන්දර ටික හැම කියනවා. හරිද? ඒ ටික හරියට හරිනවා මේක 80ක් 90ක් ෆික්ස් වෙන්න ඕනත් කියලා කියනවා. ඒක වැඩේ යා ඒ ටිකත් කියලා දෙනවා. ඊපර මෙයා තව එකක් කියනවා. ඔයාට ඕනේ නම් multimeter pop test point diagram R31 IC එකේ pin voltage cap value ඒ ටිකත් එක්ක කිව්වොත් මෙයාට පුළුවන් කියනවා step by step මට මේක repair guide එකක් දෙන්න. හැබැයි මම එතෙන්දි කරන්නේ මෙයාට දෙන්නේ නැහැ test point එහෙම ඒ කතන්දර දෙන්නේ නැතුව මම කියනවා මෙයා ඔව් මට step by step repair guide එකක් දෙන්න කියලා. හරිද? හැබැයි මෙයා අර ෆොටෝ එක එහෙම නැතුව මෙයා පොඩි විශ්ලේෂණයක් කරලා ඉවරලා දෙනවා ටෙක්නිකල් ගයිඩ් එකක් මට මේ විදියට. හරිද? මේක අපිට චෙක් කරගන්න ක්‍රමයේ ඉඳලම තියෙනවා. එතකොට safety first ඒ කියන්නේ ඉස්සෙල්ලාම මේක safety එකේ වැඩයි කරන්න කියනවා. එතකොට අපිට කියනවා power plug remove කරන්න. එතකොට main capacitor එකේ voltage එක discharge කරන්න. ඒ ටික අනිවාර්යෙන් කරගන්න කියනවා. හරි. කල්ලිවලේ පරිස්ටෙප් පළවෙනි ස්ටෙප් එකේ කියනවා මෙන්න මේ අදාළ දේ ටික. objective fault එක SMPS board එකේද TV board එකේද හඳුනා ගැනීම. ඒ කියන්නේ අපිට මේ ලෙඩේ තියෙන තැන හඳුනා ගන්න. හරිද? එතකොට ඒ ටිකට කරන්න ඕනේ. ඒවා ටික කියනවා. 12 volt output connector එක unplug කරන්න කියනවා. ඒ කියන්නේ අපේ SMPS driver එකේ ඉඳලා main board එකට යන voltage පැත්ත cut කරන්න කියනවා. cut කරලා ඉවරලා AC power supply on කරලා multimeter එක DC දාගෙන 12 volt pin එකයි ground pin එකයි අරගෙන measure කරන්න කියනවා. මේකේ voltage එක හරිද කියලා. මේකේ fault එක හරිනම් volt 12ත් 13ත් අතර main board එකේ ඒ කියන්නේ power supply එකේ තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් main board එක හරි T-con එක හරි short වෙලා තියෙන්න ඕන කියනවා. මේක ගැටලුව විසඳෙන්න. හැබැයි එහෙමත් නැත්නම් 7.8ම නම් එන්නේ මේකේ ගැටලුවක් තියෙනවා කියලා. එයා කියන step 2 එකට යන්න කියලා. හරිද? ඔය step 2 එකෙත් එයා කියනවා මෙන්න මේ ටික check කරන්න කියලා. හරි replace කරන්න කියනවා 12 volt පැත්තේ තියෙන electrolytic condenser ටික ඔක්කොම replace කරන්න කියනවා. හරිද? එතකොට ඒ ටික සේරම හදාගන්න කියනවා. හරිද? එතකොට ඒ ටික වැඩේ මේ කළා වැඩේ fix වුණොත් මෙතනින් වැඩේ නවත්තන්න. එතකොට වැඩේ හරි කියලා කියනවා. ඒ කියන voltage එක හරියට set වෙනවා කියලා කියනවා. එහෙමත් නැත්තම් එතනින් එහාට කරන්න ඕන දේකට මෙයා දෙනවා step 3 එක විදියට auto coupler එක replace කරන්න කියනවා. එතකොට auto coupler එකට අදාළ data ටික මෙයා දෙනවා. හරිද? ඒ ටික කරන්න කියනවා. ආයෙ test කරලා බලන්න කියනවා. ඒක එතනින් විසඳුනේ නැත්තම් තමයි තවත් ඉස්සරහට යන්න කියන්නේ. එතකොට මෙයා කියනවා
TL 431 විස්තරය මෙයා දෙනවා. මෙහෙම කරන්න ඕනේ. මේ ඇනෝඩ් එකට මෙච්චරයි, කැතෝඩ් එකට මෙච්චරයි. හරි. ඒ වගේ ඒ වෝල්ටේජ් ටිකත් එක්ක අදාළ ටික දෙනවා. ස්ටෙප් 5 එකට යනවා. තවත් ඉවර නෑ. මෙයා තව ඉස්සරහට යනවා. හරිද? එහෙම එකින් එක මෙයා මට දෙනවා මේ ටීවී එක රිපෙයාර් කරගන්න අවශ්‍ය සියලුම විස්තර ටික. එතනින් එහාට මෙයා කියනවා කැපැසිටර් වැලියු ටික ෆොටෝ හරි ලිස්ට් එක හරි දෙන්නලු. එතකොට CA888 පින් වෝල්ටේජ් ටික දෙන්නලු. ලෝඩ් එක ටෙස්ට් කරලා ස්ටෙප් 1 එකේ විදියට වැඩේ කරලා බලන්නලු. ඒ ටික කරලා මෙයා මට කියනවා තව ඉස්සරහට මේව දෙන්න කියලා. මම ආයෙ යාට දෙනවා. මට ප්‍රොප් පොයින්ට් එකම කරලා දෙන්න කියලා. ඒ කරන්නේ මම මෙතනින් කොපි කරලා දාන්නේ මෙතන. මොකද මම මේකට අමතරව මුකුත් නොදී. මෙයා මට තව පොඩ්ඩක් හෙල්ප් කරනවද කියලා බලන්න. එතකොට මෙයා කියනවා දැන් හරි. දැන් මම ඔයාගේ බෝඩ් එකට අදාළ ඒවා ටික තියන්න තැන් ඒ ටික අර ෆොටෝස් දෙක බලලා එක දානවා කියනවා. ඉතින් හරි. දැන් ඒ විදියට රෙඩ් එක කැපැසිටි එක දාන්න තියන්න කියනවා. බ්ලැක් එක කැපැසිටි එක රිනට තියන්න. ඒ කියන්නේ මල්ටිමීටරේ පාවිච්චි කරන විදියත්. හරිද? මල්ටිමීටරේ පාවිච්චි කරන විදිය වෝල්ට් 300 ඉඳලා 380ට වෙනකන් හරිනම් මේ චෙක් කරලා බලනකොට 280 වගේ වෙනවා නම් මේක වැරදි කියනවා. ඒ විදියට එකින් එක මෙයා මේකේ මට චෙක් කරගන්න ඕනේ ඒවා ටිකක් කියලා දෙනවා. ඒ වගේම TL 431 IC එකේ විස්තර ටිකක් මෙතන පෙන්නනවා. හරි. ඔය විදිහට මට ChatGPT එකෙන් උදව් කරනවා මේ වැඩේ ලේසියෙන් කරගන්න. හරිද? මෙන්න මෙහෙමයි. ඇත්ත. ඉතින් අපිට කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික කරන අයට ගොඩක් වෙලාවට ලෙඩ හොය ඉන්න වෙලාවට අපිට මූලික දැනුම තියෙනවා නම් යම්කිසි දෙයක් ගැන අපි රිපෙයාර් කරන්න ගන්න එක ගැන මූලික දැනුම තියෙනවා නම් අපිට වැඩි විස්තර හොයාගන්න, එතන තියෙන ගැටලුව හොයාගන්න, අදාළ පාර්ට් එකේ තියෙන ප්‍රශ්නේ හොයාගන්න අපිට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. එතකොට අපිට චෙක් කරන්න ඕන හැම තැනම මෙයා කොනෙන් කොන්ට හොයලා බලලා චෙක් කරලා දෙනවා. එතකොට ඒක ගොඩක් වෙලාවට වැදගත්. ඉතින් ඉලෙක්ට්‍රොනික කරන මේ ෆීල්ඩ් එකට අලුත් අයට මේක හරි වටිනවා කියලා හිතනවා. එතකොට ගොඩක් වෙලාවට YouTube වීඩියෝස් වල ඇත්තටම අපිට 100%ක් හරි දේවල් නිවැරදි දේවල් ලැබෙන්නේ නැහැ. එහෙම නැති අවස්ථාවක අපිට මේක චෙක් කරගෙන වැඩේ කරන්න මේ වගේ AI tool එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මගේ ප්‍රශ්නේ මම මේක ChatGPT වලින් නෙමෙයි මගේ ප්‍රශ්නේ විසඳුවේ. හැබැයි මේකෙන් මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා බලන්න ඕන නිසා මම ChatGPT ලොග් වෙලා මේ වැඩේ බැලුවා. ඉතින් ඇත්තටම සාර්ථකයි. මම චෙක් කරපු ක්‍රමයටම තමයි මේකෙත් මට උත්තර ටික හම්බුනේ. ඉතින් නිවැරදි පිළිවෙල මේක. ඉතින් ඕනම කෙනෙකුට පුළුවන් AI tool එකක් භාවිත කරලා. දැන් ChatGPT තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ. එතකොට ChatGPT පාවිච්චි කරලා අපිට කරගන්න පුළුවන් දේවල් ටික කරගන්න පුළුවන්. එතකොට ඒක මූලික දැනුම තියෙන කෙනෙකුට උනත් තමන්ගේ ගෙදර තියෙන ටීවී එක පොඩ්ඩක් රිපෙයාර් කරගන්න ගැටලුවක් නැතුව ටීවී එක නෙමෙයි ඕනම දෙයක් රිපෙයාර් කරගන්න. ඉතින් මේකත් එක්ක සම්බන්ධ වෙලා කරගන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ මෙහෙමයි. ඔයගොල්ලෝ මේකේ ගැන අපි කියමු ඉලෙක්ට්‍රොනික ගැන දැනුමක් නැත්නම් රිපෙයාර් කරන එක ගැන දැනුමක් නැත්නම් ඒ වගේ දේවල් වලට යමු වෙන්න එපා. මොකද මේ තියෙන කෑලි මේ තියෙන කම්පොනන්ට් ගැන ඔයගොල්ලෝ දැනුමක් නැත්නම් මොකද මේක හරියාකාරව කරන්න ඕන නම් ඒ ගැන දැනුමක් තියෙන්න ඕන. මම මේ කියලා දෙන්නේ යම් කිසි තැනක අපි හිර වෙන තැනක් ආවොත් ඒ තැන පිළිබඳව අපිට සාමාන්‍ය දැනුමක් ලබා ගන්න අවශ්‍ය දේවල් ටික මේක ඇතුලේ කරගන්න පුළුවන්ද බැරිද කියන එක හොයාගන්න තමයි මේක යොදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේක වැදගත් වෙන්නේ නැති කියලා. එhmenan තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. channel එක subscribe කරන් යන්න. bell icon එකත් on කරන්න. මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. හරි. බොහොම ස්තුතියි සියලු දෙනාටම සුබ දවසක්.